ආයි ගයිස් මොකද වෙන්නේ? අද උදේ පාන්දරම පොඩි අඩියක් දාන්න කියලා හදන්න. එන්න මාත් එක්ක අඩියක් දාමු. ඇත්තටම කිව්වොත් එහෙම මේක බියර් එකක්. බියර් එකක් කිව්වට මේක වෙරි වෙන්නේ නැති බියර් එකක්. ඒ කියන්නේ නන් ඇල්කොහොල් බියර් එකක්. මෙයා එකක් මම ලංකාවේ දැකලා නැහැ. ඒකයි ඔයාලට කියන්නම් ගියදුයි. මේ බියර් එකේ හැඩය ගත්තාම මෙන්න මෙහෙම තමයි හැඩය තියෙන්නේ. ඔයාලට පේන්නේ මේක මෙතන ගහලම තියෙනවා ඇල්කොහොල් 0.00 කියලා. මෙතනත් ගහලා තියෙනවා. මේකේ නම අස් ඩ්‍රයි සීරෝ අසහි නන් ඇල්කොහොල් කියලා ජපන් වලත් ගහලා තියෙනවා. එතකොට ඉස්සල්ලාම මේ බියර් එකේ වාසි ගත්තාම වාසි කියන්න කලින් කියන්න ඕනේ. මගේ මේ මූණ නිකන් බෙරි වෙලා වගේ තියෙන මගේ ඉරේලිය කෙලින්ම මූණට එනවා. මෙතන විතරයි වීඩියෝ එක ගන්න එළිය තිබ්බේ. ඒක වැඩක් නැහැ. ආයෙ මුලින්ම පටන් ගමු. මේක බොන කට්ටිය ඉන්න ඇති වෙන්න. ජප්පෝ. එතකොට එයාලගෙන් මං අහලා බැලුවා ඇයි මේ නන් ඇල්කොහොල් එකක් බොන්නේ කියලා. එතකොට එයාලා කිව්වේ වුවයි මං හොයලා බලපෙව්වයි මං වාසියක් එකතු කරගත්තා. එයාලා කියනවා මේකට මත් වෙන්නේ නැල්ලු. අය හොඳම දේ තමයි වාහනවල ඩ්‍රයිව් කරන්න පුළුවන්. බිරගමන් වුණා ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඇල්කොහොල් නැති ඉන්න. එතකොට වැඩට යන්න කලින් වුණත් මේක බීලා යන්න පුළුවන්. මේකේ ටේස්ට් එකක් විතරයි එතකොට තියෙන්නේ එයාලා කියන විදිහට තියෙන්නේ. එතකොට මේකේ තව කැලරි බිඳුවයි. අය සුගර් බිඳුවයි. එතකොට මං කලින් කිව්වා වගේ බියර් ටේස්ට් එකක් තියෙනවා. එතකොට අය මේකේ තියෙනවා ජපන් ක්ලියර් ලයිට් ටෙස්ට් එකක් තියෙනවා වගේ. අපි උගුරක් බීලා බලමු. මම පොඩ්ඩක් මේක ළඟට අරන් එන්න. මෙන්න මෙහෙම කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. කලර් එක නම් බියර් වලට සමානයි. අපි උගුරක් බීලා බලමු. ඇත්තටම බියර් ටේස්ට් එක එනවා. මං කලින් බියර් පොඩ්ඩක් බීලා තියෙනවා. ඒකයි මම ටේස්ට් එක දන්නේ. එතකොට මේකේ අවාසි. ඇත්තටම මේ රියල් බියර් ටේස්ට් එකක් එන්නේ නැහැ කියලා තියෙනවා මේ. මං කියන දෙයක් නෙමෙයි මේ. මේ කට්ටිය කියපු දේවලුයි මං හොයලා බලපු දේවලුයි එක්ක තියෙන්නේ. 100%ක් මේකේ බියර් රහ නැහැ. අය ප්‍රයිස් එක සාමාන්‍ය සොෆ්ට් ඩ්‍රින්ක් කරලා වැඩි කියලා තියෙනවා. මේක මං බලපු අනිත් ඩ්‍රින්ක්ස් අනුව නම් මේක ඇත්තටම ලාභයි මේක මේ පොඩි ඩින්නක් ඉන්න. එනකොට මෙයාලා කියලා දෙනවා ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන් කියලා. එතකොට පොඩ්ඩක් මේක ඩේන්ජරස් කරුණු ගත්තාම මෙයාලා කියලා දෙනවා බියර් හැබිට් එක කන්ට්‍රිබියුට් වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ ඇල්කොහොල් නාත්තන්න හදන කෙනෙක් නම් ෆිසිකොලොජිකල් ක්‍රේවිං එක ඉතුරු වෙන්න පුළුවන් කියලා කියනවා. ඇත්තටම කිව්වොත් ඒක තේරුම් මන් දන්නේ නැහැ. ඒක හොයලා බැලුවේ නෑ මම. තව එයාලා කියලා තියෙනවා ගෑස් කාබොනේෂන් වැඩි වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ බ්ලෝටිං ගෑස් ෆීලිං එක එන්න පුළුවන් කියලා කියනවා. මම මේක ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ ලංකාවේ මම මේ ඩ්‍රින්ක් එකක් දැකලා නැහැ. ඇත්තටම ඇල්කොහොල් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් මේකේ ඇල්කොහොල් 0% ඉඳලා එයාට මේක බොන්න පුරුදුලා ඉමීට හැබැයි නවත්ත ගන්න. අනික මට මගේ යාළුවෝ ගොඩක් කියලා තිබ්බා බොන වීඩියෝ එකක් කරපන් බොන වීඩියෝ එකක් කරපන් කියලා. දැන් හරි බොන වීඩියෝත් කරා. එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න.